පවුලට සැපට යන්න, බිස්නස් එකෙන් ගොඩ යන්න, පාරේ ගැම්මට යන්න. මේ හැම දෙයකම ලංකාවේ තියෙන එකම උත්තරේ Toyota KDH විතරමයි. ඇයි ඒ? උත්තරේ මෙන්න. 2004 වසරේදී H200 කියන ෂැසි කෝඩ් එකෙන් ආපු මේ හයි-ඒස් මාදලිය තමයි වෑන් ලෝකය වෙනස් කළේ. මූලිකව මේක long wheelbase, super long wheelbase විදිහටත් වහලේ අනුව standard roof සහ high roof විදිහටත් වර්ග කරන්න පුළුවන්. ලංකාවේ බහුලව දකින්න තියෙන්නේ narrow body, එහෙමත් නැත්නම් මහත අඩු බොඩි එක. මේකේ සාර්ථකත්වයේ රහස එන්ජිමයි. ප්‍රධාන වශයෙන් එන්ජින් වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. පළවෙනි එක 2KD FTV කියන 2500cc එන්ජිම. මේක තෙල් වැඩ කරන්න දක්ෂයි. දෙවෙනි එක 1KD FTV කියන 3000cc ඉන්ටර්කූලර් ටර්බෝ එන්ජිම. මේකෙන් ලැබෙන පිකප් එක සහ පවර් එක නිසා තමයි KDH එක පාරේ පියාඹන්නේ. ඒ වගේම අලුත්ම මාදිලි වල 2800cc 1GD කියන අති නවීන එන්ජිම බලා ගන්න පුළුවන්. ඇතුළත ගත්තොත් මූලිකව DX, GL සහ Super GL කියලා ග්‍රේඩ්ස් එනවා. DX කියන්නේ බඩු අදින්න හදපු සරල මොඩල් එකක්. හැබැයි Super GL එකේ එන්නේ කාර් එකක තියෙන සැප පහසුකම්මයි. Dual AC, power shutters, power mirrors, retractable mirrors වගේම පිටුපසට එන automatic sliding doors, එහෙමත් නැත්නම් power doors මේකේ වටිනාකම තවත් වැඩි කරනවා. විශේෂයෙන්ම rotatable